කරන්න ඕන හොඳ වැඩක්. මම දැන් කඩේ ඇතුළට ගිහිල්ලා මුදලාලිව කයියට අල්ලගෙන ඕකුන් දෙන්නගේ පැටිකිරිය දිගාරන ඕකුන් දෙන්නට ඇහෙන්නත් එක්කම. ඩාබිනේ. මම දෙන්න සපෝට් එක. මම දෙන්න සපෝට් එක. උඹට පුළුවන්ද? මට පුළුවන්. හරි. උඹ එහෙනම් මම දැන් ඇතුළට ගිහලා මුදලාලිත් එක්ක කයිය ගාන ගමන් අරුන් දෙන්නට සේෆ් එකේ බයිනවා. උඹට තියෙන්නේ කියන හැම එකටම සහතික ඇත්ත කියලා මට සපෝට් එකක් දෙන්න. හරිද? එතකොට මුමුණක් දැනගන්නවා මටත් කට්ටි ඉන්නවා කියලා. හරි. මේ මොකද කියන්න තියෙන්නේ? සහතික ඇත්ත කියලා විතරයි බං කියන්න තියෙන්නේ. තේජමු. හරියටම තියෙනවා. ඔය සමිතිය අනිවාර්යෙන් ඇටි ඉපත් කරන්න. මුදලාලේ සහතික ඇත්ත. මුදලාලේ මුදලාලි අපිට දාන්නකො ප්ලේන් දෙක. මුදලාලි මේ අපේ ගන්නන් ජීවිතේට දියුණු කරන්න හම්බෙන්නේ නැහැ. ඒ මොකයි ඔබ එහෙම කියන්නේ? නැති ගමක් දියුණු කරනවා නම් සමිති සමාගම් ටික හරියට තියෙන්න එපා. දේව නැතුව කොහොමද ගමක් දියුණු කරන්නේ? අනිත් එක දැන් මේ සමිති සමාගම් වල නිලධාරීන්ට ගමේ ඉන්න හොරු ටික ඔක්කොම එකතු වෙලා එතනට ගිහපුවාම ගමක් දියුණු කරන්න බෑ කීයටවත්. ඒක නම් හැබෑව ඈ. හැබැයි දෙයනේ කියලා උන්ගේ පවුල් ටික නම් හොද්දට දියුණු වෙනවා හොද්දට. සාතිකැත්ත මූට තේරෙනවා. අනිත් උන්ට තේරෙන්නේ නැහැ උ. ඔබ දැන් ඔය කාට වඩින්නද කියන්නේ? කාටවත් වදින්න නෙමෙයි මුදලාලි. මම මේ කතා කරන්නේ පොදුවේ. සාතිකැත්ත. මේ ගමට වෙලා තියෙන දේ ගැන. සාතිකැත්ත. ගමේ සමිති වලින් කරන්නේ සාතිකැත්ත. මිනිස්සුන්ගේ සල්ලි ටික හූරා ගන්න. සාතිකැත්ත. අනික මුදලාලි සාතිකැත්ත. ගමේ ඉන්නේ සාතිකැත්ත. අහිංසක දුප්පත් සාතිකැත්ත. මිනිස්සු ටික. සාතිකැත්ත. 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 මොකද්ද ඒක? එයි උදානි පොඩ්ඩක් ඉන්න ටක් ගාලා එනවා ඈ. යමන් බූරුව. මොකද්ද බූරුව කරන්නේ? දැන් මම මොනවද කරේ? මොකද්ද කරේ කියන්නේ? ඔබ මේ පැන කියන්නේ යන්නේ. ඉතින් අනේ ඔයාලට සපෝට් එකක් එක්කනේ එහෙනම් මං අතින් දාලා කිව්වේ. බම්බුව සපෝට් එක. මේ හපා. හොඳට අහගනි. දැන් මම යනවා ඇතුළට. ඇතුළට ගිහිල්ලා මම මුදලාලිත් එක්ක අරුන් දෙන්නගේ ජඩකම් ඔක්කොම ටික කියනවා උන් දෙන්නට ඇහෙන්නත් එක්ක. හරිද? උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම කරන්න දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ කියලා කියන්න විතරයි. කියලා මම මෙතන සපෝට් එකක් දීපන්. මොකද කියන්න තියෙන්නේ? එහෙම කරන්න දෙන්න බෑ. මං කියන්න. අනවශ්‍ය මගුල් කියලා ආය අවුල් කරපන්කෝ බලන්න. හරි. මං කියන්න. මම මේ කියා හිටියේ මුදලාලි ගමේ සමිති සමාගම් වලින් කිසිම දෙයක් ගමට වෙන්නේ නැහනේ. දැන් නිකමට ගන්නකො ගොවි සමිතිය. ගොවි සමිතිය ගැන කතා කරනවා මට පැහැදිලිවම අයිතියක් තියෙනවා. මොකද මම ගොවි සමිතියේ සමාජිකයෙක්. නැද්ද බං? මං ඕන මුදලාලි එකින් එක කියන්න. දැන් වැව හාරනවා කිය අවුරුදු ගාණක් කිව්වා. වැව හැරුවද? හැරුවේ නෑනේ. දැන් වැව හාරන්න පාසෙච්ච සල්ලි වලට මොකද උනේ? ගසා කාලා. එහෙම ගණන් දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ මුදලාලි. අනික මුදලාලි වැවේ තියෙන වතුර ටික හරියට දෙන්න ඕනේ. ඇලහැරියොත් එම දවස් එකමාර ආය ඇලවනවා. එහෙම කරන් දෙන්න බෑ. අනික ඔය සමිති වල එකතු වෙච්ච මුදල් ටික කෝ ඒවට වෙච්ච දෙයක් නෑ. එහෙම කරන් දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. අනික මුදලාලි අවුරුදු ගාණක් තිස්සේ ඉන්නේ එකම නිලධාරි ටිකනේ එකම නිලධාරි. එහෙම කරන් දෙන්න බෑ. මම නම් කියන්නේ මුදලාලි අලුතින් නිලවරණයක් තියලා අලුත් නිලධාරීන් ටිකක් පත් කරගන්න ඕනේ. එහෙම කරන් දෙන්න බෑ. එහෙම කරන් දෙන්න බෑ. එහෙම කරන්න බැරි නෑ. එහෙම කරන්න පුළුවන්. එහෙම කරන්න ඕනේ. අනික ඒ නිලවරණයට මම සභාපති හැටියට ඉදිරිපත් වෙනවා. අපිට පුළුවන් ඔය සභාපතිකම් කරන්න. එහෙම කරන් දෙන්න බෑ. එහෙම කරන්න දෙන්න බෑ. බූරු සභාපති විදිහට ඉදිරිපත් වෙන්නේ මම. ඒක තමයි බෝලෝ කියන්නේ. එහෙම කරන්න දෙන්න බෑ. යමන් එළිය ඥානකට එකක් කන්න. ඥානකට දෙන්නක යම. තරින්දු මොඩ හරකෙක් වෙන්න එපා උඹ. හරි බලපන් දැන් මෙච්චර ලස්සට වැඩි හරියන්නේ තෝ මැද්දෙන් පැනලා වැඩි සෑම බූරුවා. තුන කරන්න කියපු දෙයක් මං කරේ. කරන්න කියපු දේ කරන්න යකෝ මෙහෙම වෙනවද බූරුවෝ? අර මොකද්ද කරන්න ඕනේ කියලා කියන්න වාරියද? මේ අහපන්.
දැන් බැරි වෙලාවත් මම ගොවි සමිතියේ සභාපති වුණොත් මම කරන් දින්නේ වැට්ටි ගැන ඇතුළට ගිහලා කියනවා. උඹට තියෙන්නේ ඒ කියන හැම එකටම එහෙම වැඩක් කරනවා ඉතින් කරන් දින්නේ දාබරේ අයියා තමයි. එහෙනම් මට සපෝට් එකක් දීපන්. අයියෝ දැන් නේ මට හරියට වැඩි තේරෙන්නේ. කල්නිත් ඔය ඉදිරි කිව්වනම් මම වැඩි කොල්ලා දිනවා ඉස්සටම. හැබැයි මේ පාරට ඔය වැඩ යනොත් ගනි. පා. වරෙන් බූරුවා. මුදලාලි බැරි වෙලාවත් ගොවි සමිතියේ සභාපති මම වුණොත් වැව හාරලා ගමේ මිනිස්සුන්ට කුඹුරු වලට කලට වේලාවට වතුර ටිකක් දීලා මුළු යායම අස්වද්දලා තමයි මම පස්ස බලන්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාබරේ අයියා තමයි. ඒ විතරක් නෙමෙයි මුදලාලි. සමිතියේ මුදල් විගණනය කරලා කළමනාකරණය කරලා විනිවිද භාවයකින් කටයුතු කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාබරේ අයියා තමයි. ගොවි සමිතිය වැඩ විතරක් නෙමෙයි. මේ ගමේ වෙන වංචා දූෂණ ඒ සියලුම දේවල් මම නැති කරනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාබරේ අයියා තමයි. දැන් බලන්න මුදලාලි මේ ගමෙත් කුඩු බෝ වෙලා මම මේ සියලුම දේවල් නැති කරනවා. මේ කවුරු හරි එකේ ගමට කුඩු බෙදනවා. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාබරේ අයියා තමයි. අනික මුදලාලි රෑකට බඩදරු අම්මා කෙනෙක් ලෙඩෙක් ඉස්පිරිතාලෙ ගෙනියන්න වාහනයක් තියනවද කියන්නකෝ. වාහන තියෙන මිනිස්සුත් වාහන දෙන්නේ නැහැ. ඒ හින්දා මම ගන්නවා සමිති සල්ලි වලින් ත්‍රිවිල් කට්. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාබරේ අයියා තමයි. ඒකනේ. දැන් වැඩි ඕනේ නැහැ මුදලාලි. දැන් මේ දවස්වල සභාපති මහත්තයාගේ නෝනා ඉන්නෙත් බඩින්නේ. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ දාබරේ අයියා තමයි. මොකද යකතෝ කිව්වේ? ඔයාට පුළුවන් දන්නේ එච්චර හරියක් කරන්න. එහෙම වැඩක් කරනවා නම් කරන් ඉන්නේ අපේ රත්තරන් දාබරේ අයියා තමයි. මට බලන්න සබතෝ මුකිය බලු කතාව. මොකද යකතෝ කිව්වේ? ආයෙත් ඇරිය. ඔබ දැනගනින් මේ සමිතියේ සභාපතිලා ගන් අපි දෙන්න තමයි හරි. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. අන්න එක මතක තියාගන්න. සභාපතිතුමා මම මුන්දෙන්කට ගැහුවට ඇත්තේ මං ගැහුවට පස්සේ එකක් දෙන්නේ මෙරේ කියලා තියෙන බයිට් විතරයි. හරි මගේ කොප්පේ. බලන්න මම මොඩේ තරිදු. අදෝ බලපන්න සුද්දා මගේ කසිප්පු ගෑනේ මට පෙනි ඉස්සෝ පරයා. අදෝ මම අතාරින්නේ නැකෝ. බලාගම වරද. සුද්දාද වැඩේ කරේ. ඔව් බලවා මම දුක් මහන්සිය කරන දේවල් මල්ලේ. අදෝ දාබරේ අයියා ඔයා මේ වැඩේට බහින්න එපා. ඔය සුද්දාක මටත් තියෙනවා පරණ ලොකු ඇරියස් එකක්. ඒ ඔබ කසිප්පු ගෑනේ ඉස්සෝදෝ. අදෝ මං ඔය ඉතලා වැඩ කරන්නේ නැහැ. මං ඔකට ගමේ වසන්න බැරි වෙන්න දෙන්න හොඳ ගේමක්. ඔයා බහින්න එපා වැඩේට දාබරේ අයියා. ඕම් බලන්නකෝ මං කරන්නේ වැඩේ බලන්නකෝ. අදෝ සුද්දා ඔබ මේ ගමේ ඉඳලා ඉවරයි. ඔබ මැරුණා කියලා හිතාගන්නේ බල් පරයා. අදෝ අපි දිනුන් දාබරේ අයියා. සුද්දා ඉවරයි දාබරේ අයියා. සුද්දා ඉවරයි. මොකද කරේ මංගෝ. ඔය කසිපු පුලි උස්සන්නෙත් නෑ. කසිපු පුලි උස්සන්න ගමේ ඉන්නෙත් නෑ. අම්මා මොකද කරේ? දාබරේ අයියාගේ කසිපු පුලි සුද්දා ඉස්සුවා කියලා මම පොලිසිය පැමිණිල්ලක් දැම්මා. පොලිසිය පැමිණිල්ල තමයි කසිප්පු ගෑනේ අරන් ගියා කියලා. අර ඉන්නේ රාලාමිල දෙන්න. මම මොඩේ තරිදු බලපංකෝ. බලන්නකෝ දැන් පොලිසිය රාලාමිල දෙන්න සුද්දාගේ බෙල්ලෙන් මල්ලන් පොලිසියට ගන්න අයියයි. සායක දසනායක අල්ලගන්න මුගේ බෙල්ලෙන්. ඔබ මොඩේ තරිදු බලපං මොකද කොමෙන්ට් කරේ? ඉතින් පුරාම හොයලා නැති පාර ගෙදර අයිතිකාරය ඇරෝලා ඉන්නගත්තා. ඔබ ගෙදර කක්කේ හැරෙමුද? ඇරෝලා ඉන්නගත්තා. ඔබ මොඩේ තරිදු. අයියා මේ ඉන්නේ ගෙදර අයිතිකාරය අයියා. නඩු අංක VI NI 25/74 2024 විත්තිකාර පාර්ශවය කල්දේරාගේ දාබරේ කටුපුලියේ බණ්ඩාරලාගේ මැක්ස් රාජිත S රුවන් මරිමෝල් අප්පුහාමිලාගේ තරිඳු
ස්වාමීනි මම කැමතියි මුලින්ම මෙම සිද්ධියේ මහමොලකරු දාබරේ විත්ති කූඩුවට කැඳවන්න. තමුන් මීට පෙරත් මෙවැනි චෝදනාවකට ලක් වී තිබෙනවාද? නෑ ස්වාමීනි. තමුන් මෙම නිවසට ඇතුළුනේ කොහොමද? අපි එහෙම නිවසකට ඇතුළුන්නේ නෑ ස්වාමීනි. කොටින්ම කියනවා නම් මේ හොරකම සම්බන්ධව අපි කිසි දෙයක් දන්නේ නෑ. අපි ගොඩක් හරි අහිංසක මිනිස්සු ස්වාමීනි. මං විරුද්ධයි ස්වාමී මං විරුද්ධයි. විත්තිකරුවන්ට බලෙන් වරද පටවලා විත්තිකරුවන් වැරදිකරුවන් කිරීමටයි මා මිත්‍ර නීතිඥ නලල් පොයින්ට් මහතා කටයුතු කරන්නේ. ස්වාමීනි මම ඊළඟට විත්ති කූඩුවට කැඳවන්නට කැමතියි මැක්ස් රාජිත ස්රුවන්. මෙම සිද්ධියේ මහමොලකරු දාබරේ ඔබ කොපමණ කලක සිට අඳුරනවාද? අවුරුදු 5ක වගේ ඉඳලා අඳුරන්නේ. ඒ අතර කාලයේදී මෙවැනි සොරකම් වල යෙදී තිබෙනවද? එහෙම කිසිම හොරකමකට සම්බන්ධ නැත ස්වාමීනි. මම විරුද්ධයි ස්වාමී මම විරුද්ධයි. මෙවැනි සොරකම් යනුවෙන් සඳහන් කිරීම කිසිසේත්ම සුදුසු නැත ස්වාමී. ඒ මන්ද කියනවා නම් මාගේ මේ සේවාදායකින් තිදෙනා මේ සොරකමට කිසිසේත්ම සම්බන්ධ නැත ස්වාමී. ඒ බව මට මේ නඩුමඩුවේ දියුරුව ප්‍රකාශ කරන්න පුළුවන් ස්වාමී. කටින් අල්ලගන්න එක එක හයි හරක වගේ කියනවා නෙමෙයි හරිද? මොනම ඇහුවත් දන්නේ නැහැ කියපන්. අපි දන්නේ නැහැ කියපන්. ගරු ස්වාමීනි මම කැමතියි ඊළඟට විත්ති කූඩුවට කැඳවන්නට. එම් තරිදු? තරින්දු මොඩ හරකෙක් වෙන්න එපා. කීප විදිහට වැඩේ කරපන්. තමුන් මෙම නිවසට ඇතුල් වූ පසු මුලින්ම ගියේ අල්මාරිය ළඟටද? නෑ මං ගියේ නෑ. අපි දන්නේ නෑ අපි කවුරුත් දන්නේ නෑ අපි කවුරුක්වත්. නිවසේ හිමිකරු අවදි කරලා අල්මාරිය අතුරින් ගියේ තමුන් නේද? නෑ මං දන්නේ නෑ බොරුදු කොහෙද මෙයා කියන්නේ. මම විරුද්ධයි ස්වාමී මම විරුද්ධයි. නිවසකට සොරෙන් නැතුළු වී එම නිවසේ අල්මාරිය අර ගැනීමට නොහැකිව එම නිවසේම හිමිකරුගෙන් එම අල්මාරිය යතුරු ඉල්ලා සිටින්නා වූ හොරු සිටින්නේ මොන රටේද ස්වාමී? මම විරුද්ධයි ස්වාමී. මාගේ සේවාදායකින් තිදිනා කිසිසේත්ම මේ සොරකමට සම්බන්ධ නැත ස්වාමී. පෞද්ගලික තරහ පදනම් කොටගෙන මෙම චෝදනාව ඉදිරිපත් කරන බව මට සඳහන් කරන්න පුළුවන් ස්වාමී. එම නිසා මෙම කරුණාකාරණා සැලකිල්ලටගෙන මාගේ සේවාදායකින් තිදෙනා මෙම චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කර දෙන මෙන් මං ඉල්ලා සිටිමි ස්වාමී. එපමණයි ස්වාමී. විත්තිකරුවන්ට එරෙහි ඇති චෝදනාව ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බැවින් මෙම සැකකාර විත්තිකරුවන් තිදෙනා සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරමි. කවුද යතුරු? දැන් දෙන්න නැත්තම් ගෙදරට ගෙනල්ලා දෙන්න. අර දාවිරේ අයියා එදා කලබලේ තරංගෙන්නේ. යතුරු. හරිනේ. ගෙදරටම ගෙනල්ලා දෙන්න. එතන හරිනේනේ. බබා මොඩේ තලේ අවසන්